හෙලෝ කොහොමද ඔන්නද ලංකාවේ ලස්සන view point එකක් බලන්න යන්නේ. අපි දැන් ට්‍රේල් එක පටන් ගත්තා විතරයි. තව ගොඩක් දුර යන්න තියෙනවා. මාර ලස්සන view point එකක් බලන්න තියන්නේ අද. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එක යන ගම කතා කරමු. අපි දැන් ඉස්සරහට ආවා. මේ ඉදි මාර ලස්සනක් තියෙනවා මෙහාවට. ඒත් එක මේ පාර දෙපැත්තට වගේ වෙන ගොඩක්ම තියෙන්නේ පයිනස් ශාක තමයි. මොකද කඳුකරට ආවේනික ශාකයක් වෙච්ච පයිනස් තමයි තියෙන්නේ. ඒත් එක මේ ක්ලයිමේට් එකත් පොඩි මේ රස්නේ ගතියක් තියෙනවා. ඒ වුණාට මේ අර ඒක ඇඟට දැනෙන්නේ නැති ගතියක් තියෙනවා මේ කුලගත් එක්ක එද්දි. මාර ලස්සන view එකක් තියෙනවා ඉතින් යන ගමන්. ඉතින් අපි දැටිය ඉස්සරහට යමු. ඉස්සරහ තියෙනවා මාර ලස්සන ලොකේෂන් තියෙනවා ගොඩක්. අපි මේ යන්නේ බලංගොඩ තියෙන ලස්සන view point එකක් උන ටන්පේරියල් බලන්න. ඉතින් මේ පාරේ ඉස්සරහට එද්දී අපිට ඉස්කෝලයක් හම්බ වෙනවා. මේ ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලයක්. මම බැක් කැමෙන් පෙන්නන්න. ඒත් එක්ක මේකේ පාර ගත්ත ඉස්සෙල්ලා නම් ගොඩක් එන්න අමාරු පාරක් තිබුණේ. දැන් මේ ළඟදී තමයි පාර හදලා තියෙන කාපට් දාලා තියෙනවා. දැන් නම් මේ ඉස්සරහට යද්දි ගම්මානයක් හම්බ වෙනවා. ඒ ගම්මානේ ළඟට යනකම් මේ කාපට් එක යන්න පුළුවන්. ආපහු එතනින් එහාට හදලා නැහැ. එතනින් එහාට යනවා නම් ෆෝර් වීල් එක හෝ නැත්නම් බයික් එක තමයි යන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ දෙපැත්තේ කඳුරි ගත්ත එක මාර view එකක් තියෙනවා මේ හරි. උඩට යද්දි මේ පොඩි මීදුම් ගතියක් තියෙනවා වගේ පේනවා අපිට. අපි දැන් උඩට යමු. දැන් ඉන්නේ ටිකට් කවුන්ටරේ ළඟ නන්පේරිය. මෙතෙන් ටිකට් එකක් අරගෙන තමයි උඩට යන්න ඕනේ. අපි දෙන බයික් එකේ නායේ මේ කෙනකින් 500යි බයික් එකට. මෙතන මේ උඩ තියෙන්නේ මේකෙන් තමයි ගන්න තියෙන්නේ. ඉතින් අපි උඩට යමු.
ඉස්සරහට එද්දි පාර නම් ගොඩක් අමාරු වෙන්නේ. අර පහුගිය දවස්වල වැස්සත් එක්ක මම හිතන්නේ මේ බෝධකට ගිහලා ගල්ලේ මතු වෙලා අට අමාරු වෙන්න බයික් එකේ. මේ ඒත් එක මේක දෙපැත්තේ තේවතු තින්නේ ගොඩක්. මේ පල්ලෙහා සම්පූර්ණ මේ කන්ද වුණාට ඒක නිකන් අර තෘණ ශාක වගේ තියෙන මාර ලස්සනක් තියෙනවා කහපාට වගේ. ඒත් එක මේකේ මේ කැම්පින් එකක් කරනවා නරපිරිල්ල වල. මාර ලස්සන view එකක් තියෙනවාද මේ වටේ මීදුමත් එක්ක තියෙන නිසා උඩ පිරිල්ලක් මේ view එකක් බලා ගන්න පුළුවන් අපිට. ඒත් එක්කම තමයි අපිට ගොඩක් පල්ලෙහාට හම්බුණා පාර මේ එතෙන් උඩ පාර තියෙන දේවාලයට යන්න. එතන බෝඩ් එක ගහලා තියෙනවා. අපි එන්න ඕනේ දේවාල පැත්තට නැතුව කෙලිම උඩ පාරේ එන්න ඕනේ. දේවාල පැත්තට යන්න එපා වැරදිලාවත්. ඔන්න ඉතින් අපි දැන් තමයි ලොකේෂන් එකට ආවේ. මේ තියෙන්නේ නන්පෙරියල් වල බේකර්ස් පෙන්. ඉතින් මෙතන හිස්ටරි එක ගත්තාම මෙතන ඒ කියන්නේ සුද්ද ඉන්න කාලේ සුද්දෙක් ඉඳලා තියෙනවා බේකර්ස් කියලා. බේකර්ස් කියන සුද්දා ආශ්‍රය පිටේදී මේ පල්ලමට ඇවිල්ලා දෙන්නත් එක්කම ලගිරේ කියනවා. ඒකත් එක්ක තමයි මෙතන මේ බේකර්ස් පෙන් කියලා නම හැදිලා තියෙනවා කියන්නේ. ඒක තමයි මෙතන වටේ අපෙක්කේ වගේ ගහලා තිනවා. ඉතින් ඒක තමයි මෙතන හිස්ටරි එක ගත්තාම තියෙන්නේ. ඒත් එක්ක මේක වටේ view එක මාරම ලස්සනක් තියෙනවා. ඉතින් ඉස්සරහට යමු. දැන් ඉන්නේ මොන බේකර්ස් පෙන් එක උඩ. වටේ පල්ලෙහා මාරම ලස්සනක් තියෙනවා. මොකද මේ පොඩි පොඩි තුන ශාක තමයි තියෙන්නේ යට. අර පේනවා ඇති. මාර ලස්සන විදිහක් තියෙනවා දැන් පල්ලෙහා. දැන් මේ සම්පූර්ණ පල්ලෙහා නිල්ගමත් එක්කම ගියාව පාරේ තියෙන. මේකත් එක්ක මෙතන view එකත් එක්ක ගොඩක් ලස්සනයි. අපි තව පොඩ්ඩක් උඩහට යන්න පුළුවන් මේ පාර දිගේ. බේකර්ස් පෙන් එකේ ඉන්න උඩටත් යන්න පුළුවන්. මේ කන්ද උඩට වෙන්න යන්න තියෙන්නේ. ඔය කීයනම් මනන් වෙයි තීදලු එහෙම කියන්න වෙන්නේ නැති. මේ එකක් කොන්ක්‍රීට් කරලා තින්නේ අපි මෙතන උඩටම. දැන් මේ ටයිම් එකේ මාරම විවයක් තියෙනවා. මීදුමක් කැරකිලා අපි එද්දි තිබුණේ නැහැ මේදුම. යව වටේට මීදුමක් කැරකිලා කන්ද පැත්තට යනවා. අර පේනවා ඇති. වටේම සුදු එහා තියෙන සම්පූර්ණ මීදුම තියෙන්නේ. පාරම ලස්සනක් තියෙනවා දැන් හැබැයි මීට කලිනුත් අපි එකපාරක් ආවා. ඒ පාරෙත් වැස්සක් සෙට් වෙලා ආපහු ගියා මගට ඇවිල්ලා. එදා යන්න උනේස් නෑ. මෙතනින් මේ ගල්ටි කොටි උඩට යන්න පුළුවන්. අපි මෙතන නැගලා පොඩ්ඩක් view එක බලමු. තව ටිකක් බලා ගන්න පුළුවන් අපිට. වව්. මාර ලස්සනට පේන ඇති. උඩුන් වගේ එනවා මීදුම. ඔයින් කැරකිලා ගයිස් මීදුම කෙලින්ම මේ කන්ද පැත්තට තමයි කැරකෙන්නේ. මෙතන නම් පක්ට ලස්සන පේනවා පල්ලෑ.
ඔයාලට පේන ඇති සම්පූර්ණ ටී තමයි තියෙන්නේ. සම්පූර්ණ බේස්මන්ට් එක වට වෙලා මීදුවෙන්. පල්ලෙහා දැන් නම් මුකුත්ම පේන්නේ නැහැ මේ සම්පූර්ණ මීදුම හින්දා. ඒත් එක්කම මිහරි මේ රන් පෙරිවල කැම්පින් පොට් එකකුත් තියෙනවා. ඒකේ ලොකේෂන් එක නම් දන්නේ නැහැ නේද කොහෙන්ද යන්න තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ උඩ පාර ගිහිල්ලා මේ උඩ හයික් එකට යන්න නැත්තේ. මම වීඩියෝ එකම දැකලා තියෙනවා මාර ලස්සනක් තියෙනවා මේ කැම්පින් පොට් එකේ. බලමු දවසක් කැම්පින් එකක් යන්න අපිත්. ඉතින් අද වීඩියෝත් ඔන්න නන් පෙරියල් බේස්මන්ට් එකේ ඉඳන් ගෙනාවා. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් ආය අරන් එනවා. එහෙනම් දිගටම channel එකත් එකතු වෙලා ඉන්න. මතකද channel එක subscribe කරන්න. ඒත් එක්කම වීඩියෝ එක like එකකුත් දාලා share පාරකුත් දාමු එන. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.